කිරිබොන කාලේ බත් කන්න ගිහපුවම මොකද වෙන්නේ? පිට උගර යනවා. ඒව දරා ගන්න බැරුව යනවා. එහෙම එකක් දැන් පේන්න නැද්ද? තියෙනවා. එයි. වයසට වඩා මෝරනකොට මොකද වෙන්නේ? මේ ක්‍රමය මේ පිළි අහලක් ඇති අර තියෙනව නේද? දරුවෙකුට හැදෙන්න තියෙන්න ඕන මොනවාද? සමාජ විද්‍යාව උගන්වන්නේ ආරයයි පරිසරයයි නේ. ආරයේ සහ පරිසරයේ ගැටලු මත තමයි දරුවම මේකට ඉලක්ක කරගත්තොත් වටිනවා. අපේ ප්‍රෝග්‍රෑම් එකත් තුරුණු සිතන. ආරයේ පරිසරයේ තියෙන හොඳ නරක මත දරුවන්ගේ ඒ සොයා ගැනීම කෙටි වෙනවද දික් වෙනවද කියන එක තීරණය වෙනවා. ප්‍රශ්නේ වගේම ප්‍රශ්නෙට හේතුවත් බලන්න එපයි. දැන් මොන්ඩිසෝරි ගිහිල්ලා ඉවර වෙච්ච ගමන් ඊට කලින් ඉඳන්ම ටියුෂන් පන්ති යවනව නේද? සමහර වෙලාවට ඒ කියන්නේ අපි අර වචන කතා කරනකොටම ළමයා දෙකේ පන්තියේ වුණාට දෙමළ පන්තිය. දෙමළ පන්තිය. පොඩි එකා දන්නේ නැහැ දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. එච්චරටම. එතකොට මේ ආරයේ පරිසරයේ තියෙන උත්තේජනය මත තමයි ඒ දරුවා තමන්ගේ ජීවන පැවැත්ම තුල හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන එක තීරණය වෙන්නේ. පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕන යමක් ගැන හිතනකොට කෙටි ක්‍රම ගැන කියනකොට මේකත් හිතන්න ඕන. එකපාරම ඔළුවට එනවා ඉක්මනට කොහොමද දියුණු වෙන්නේ? ඉක්මනට කොහොමද මේක කරගන්නේ? මේ මාස 4 පාඨමාලාව 3 පාඨමාලාව 2 පාඨමාලාව මේ වගේ ගිහිල්ලා දරුවෝ හොයනවා මේ බොහොම ළඟ දෙයක්. අවුරුදු දෙකකින් දසලක්ෂපතියෙක් වෙන සරල ක්‍රම. එතකොට මේවා නොලැබුණාම මේවා දරා ගන්න බැරුව වෙනවා. මතකද අර පොඩි කාලේ කතාවක් අහලා තියෙනව නේද? මිනිස්සයා ගේ ඉස්සරහට වෙලා කල්පනා කර ඉන්නවා. මොකක් ගැනද? සල්ලි නැති එක ගැන. ගේ ඉස්සරහ තියෙනවා හොඳ මුරුංග ගහ. මුරුංග ගහ දැක්ක ගම මොකද්ද කල්පනා කරේ? ගහ තියෙනවා. දැන් මේකේ මල් දානවා. මේකේ කරල් එනවා. මොකද කරන්නේ? කරල් ටික කඩනවා. විකුණනවා, මිටි බඳිනවා, විකුණනවා, විකුණලා ඉවර වෙලා කරත්තයක් ගේනවා. පස්සේ මිනිස්සයාට කල්පනා වෙනවා කරත්තේ ගේන්න විදිහක් නැහැ නේ අයියේ. මුරුංග ගහ තියෙනවා. මුරුංග අපලා දැම්ම මුරුංග ගහ. මේ මොකද්ද මේ අර ෆැන්ටසි වල වගේ නේ? ජීවත් වෙන්නේ අපි බලාපොරොත්තු වෙනට වඩා සෑහෙන ඉස්සරහට. මේ මනෝලෝකවල ජීවත් වෙනවා හැබැයි මහ පොළොවේ යථාර්ථයට පය ගහන්න හිතලවත් නැහැ. වෙළුද්දාරා සූත්‍රය මම බොහොම ඉක්මනට මේ කරුණ ටික කියන්න. වෙළුද්දාරා සූත්‍රයේ වෙළුද්දාරාජ බමුණන්ගේ ගමට බුදුහාමුදුරුවෝ වඩිනෝ. වැඩියට පස්සේ බමුණෝ අහනවා බුදුහාමුදුරුවනේ මේ අපිට ඔය බණ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ සරලයි. බණ තේරෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් බෑ. බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ බොහොම සරලවම. ඔබතුමා කියපු කාරණේනේ අර කාලාම සූත්‍රනේ මායිති කරායි මා පරම්පරාවේ තක්කන අය. තථාගතයන් වහන්සේ බමුණොන්ට කියනවා මොකවත් තේරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? අත්ූපනායික ධර්ම පිළිපදින්න. මොනවාද අත්ූපනායික ධර්ම? හෙට ඉඳන් පුරුදු වෙන්න. අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? අනුන්ට නොකර ඉන්න. එච්චරයි. අපිට වෙනවට අපි කැමතිද අපිට බනිනවට? අපි කැමතිද අපි ගැන කේලම් කියනවට? අපි කැමතිද අපි ගැන ගතු කියනවට? අපි කැමතිද අපිව පීඩාවට ලක් කරනවට? කවුද කැමති අපි අපහසුතාවයට ලැජ්ජාවට පත් කරනවට? ඉගෙන ගන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මේ භූමියේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මේ ධර්මතාවයට જાතියක් තියනවද? ඒක මේ කියන්නේ මේ යුනිවර්සිටි කියන්නේ මේ විශ්වයට පොදු දෙයක්. මේකට ආගමක් තියනවද? තථාගතයන් වහන්සේගේ දහමට කොහෙන්ද ආගමක්? මේකට කොහෙන්ද જાතියක්? මේ විදිහට මේ ලෝකේ හැඩ ගැහෙනවා නම් මේ තරුණයෝ හැඩ ගැහෙනවා නම් හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් වදින හෙල්මට් පාරවල් නවතිනවා. හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් පීඩාවට ලක් වෙන උදවිය නවතිනවා. ওই ගම්වල තියනවා බයිසිකල් වල නැගලා සමහරක් මේ කොළු පැටව්
ඉමක් කොනක් පේන්නේ නැතුව යනවනේ. ඇක්සිඩන්ට් කොච්චර වෙනවද? ඒ කියන්නේ අපි හැමදෙරේ සමහර වෙලාවට බයික් එකේ යන්නේ කොල්ලෙක්ද කියලා හොයාගන්න බෑ ටී-ෂර්ට් එකක් විතරයි අපිට පේන්නේ. පේන්නේ නේ අර දැකලත් ඇති නේද ලොකු හෙල්මට් හෙල්මට් එකක් දාගෙන ලොකු ටී-ෂර්ට් ඔළුවට වඩා හෙල්මට් කුලට වඩා වඩා පිය දැම්මා වගේ පේනවනේ ලොකු. ඒ මොකද මේ සියලු සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙලා අර බොහොම ඉක්මනට ලොකු වෙන්න හදලා වාගේ. වයස අවුරුදු 16යි. ඒ වුණාට තව සමහරට ඩෙන්ටිටි එකක් නැහැ. කරන්න හදන්නේ මොනවාද? අවුරුදු 18න් පස්සේ වැඩ. මේ හැම එකක් තුලින්ම වෙන්නේ අයහපත මිසක් යහපත නෙමෙයි. පුරුදු වෙන්න. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්තෝ බණ අහනකොට මැරෙන්න පුළුවන්. අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට පීඩාවක් නොවන විදිහට ඉන්න. මේ ලෝකෙ මිනිස්සු තුල කෙනෙකුට තෝ කියලා කතා කරන්න උනා නම් කතා කරන්න උනේ පිට කෙනෙකුටද ළඟින් හිටපු කෙනෙකුටද? ළඟම ඉන්න කට්ටිය. පාරේ යන මිනිස්සුන්ට තෝ කියලා කතා කරනවද? අපි එහෙම කතා කරන්න බයයි අපි අපි කතා කරන්නේ බය නැහැ. නැතුව කතා කරන්නේ ආවේග පිට කරන්නේ කාත් එක්කද? ළඟම ඉන්න පිරිසත් එක්ක. වැදගත්ම කාරණය. පළවෙනියටම පුරුදු වෙන්න අහගන්න. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද? කේන්ති ඇති උනේ කාත් එක්කද? ළඟම අයත් එක්ක. කවුද ළඟම හිටියේ? අම්මයි තාත්තයි. ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්කද? අම්මත් එක්ක. ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නේ නැද්ද? අනිවාර්යයෙන්. යනවා. ඉස්කෝලේ යරලා ආපු ගමන් දොර වහගෙන බුදිය ගන්නේ නැද්ද? එහෙම කරනවා සම. කණ්ඩ කිව්වට නොකා ඉන්නේ නැද්ද? කාත් එක්කද කේන්තිය පිට කරන්නේ? අම්මත් එක්ක. අම්මත් එක්ක. ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත් එක්ක. කුහකකම කියන එක අඳුරගත්තේ කොහෙන්ද? ඊර්ෂ්‍යාව කියන එක අඳුරගත්තේ කොහෙන්ද? මල්ලිට දෙනවා මට නෑ කියන්න පටන් ගත්තා. පැහැදිලිද ඔබතුමල්ලට මේ ආර්යයි පරිසරයයි කොච්චර වැදගත්ද? එහේ ආබුදුර. ආර්ය පරිසරය කොච්චර වැදගත්ද කියනවා නම් බුදු වෙන්නත් බලපානවා. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට එන්න හදනකොට දෙවිවරු ගිහින් ආරාධනා කරනවනේ බෝධිසත්වයන්ටනේ. කාලෝ යන්තේ මහාවීරනේ උප්පජ්ජමාතු කුච්චය. මොනවාද බලන්න කියන්නේ? කාලය, නේ, දීපය, කුලය, දේශය මොනවාද? ආර්යයි පරිසරයයි. බුදු වෙන්නත් මනුස්ස ලෝකේ උපදින්න නම් මොකද්ද හොඳට තියෙන්න ඕන? ආර්යයි පරිසරයයි. මේ හැම ප්‍රශ්නයකටම මුල අපේ ගෙවල් වල ආර්ය පරිසරයේ ගැටලු. අපි අහනවා දැන් ඔය ළමයි මොකටද ඔය කේන්ති ගන්න? දැන් කෙලෙහිගුණ අමතක වුණාම කේන්ති යනවා. හැම කෙනෙක්ම මෙතනින් ඇහුවොත් කියයි ඔය සමහරු කියනවා අම්මා තාත්තා අපිට මොනවද කෙරුවේ කියලා. සෑහෙනට ඇහිලා තියෙන ওই ප්‍රශ්නේ. සමහර වෙලාවට කියවෙනවා ඉතින් හැදුවනම් කරන්න එපැයි. ඒක ඒගොල්ලෝගේ වගකීම. ඒක වගකීමනේ. කොහොම අනුවේදනීය සිද්ධියක් වුණා. මම මෑතකදී රෝහලකට ගියාට පස්සේ මිනිස්සුන්ට මතක තියෙන්නේ අවුරුදු 20න් උඩ මතක නැහැ. මිනිස්සුන්ට අවුරුදු 5න් උඩ මතක නැහැ. අර තාත්තා ළමා වාට්ටුවට ගියේ. තාත්තා එනවා පොඩි එකා බලන්න. අම්මත් පොඩි එකා තාත්තට දීලා අම්මා යනවා ඇඟපත හොද ගන්න. එහෙම නෙවෙන්නේ නේ. ගෙදරින් කවුරු හරි ආපුවාමනේ අම්මා යන්නේ ඒ කටයුතු කරගන්න. තාත්තා පොඩි එකා දෝතට අරගෙන ඉන්නවා. අම්මා දැක්කා පොඩි එකාගේ මූණ කටට අරගෙන. පොඩි කාලේ පොඩි උන්ට හෙම්බිරිස්සා වැදුනාම හොට සූරන්නේ කොහොමද? මේ නහයට අත තියලා සූරන්න කියනවද? බෑ. ඒක අම්මා තාත්තා කරන්න ඕනේ දෙයක්. ඒක අම්මා තාත්තා කරන්නේ නහයට කට තියලා අදින එක කරන්නේ. උඩට අදිනවා. ඕක කාටද මේ ලෝකේ කරන්න පුළුවන්? අම්මටයි තාත්තටයි. අපිට මතකද අපේ පොඩි කාලේ මැරෙන්න යනකොට නහය හිර වෙලා කට පුරවල හොටු සීරුවන හොටු සීරුවේ කවුද? අපේ අම්මා හරි අම්මයි අපේ හරි තාත්තා හරි වෙන කාටද ඕක කරන්න පුළුවන්? අඩුතරමේ දෙමාපියෝ වෙනුවෙන් අපිට ආපහු එක කරන්න බැරි වෙනවා. දරුවන්ට බෑ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න. අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් මගේ මේ දෑහැට දැකපු එක. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ඕවා කරලා තියෙනවා. අරුමයක් නෙමෙයි. ඒක දෙපාරක් හිතන්නේ නැහැ. කාටද මතක අපි ඔහොම හැදුනේ කියලා? විශ්ස පැනපු ගමන් කියනවා අම්මා ගිහිල්ලා අක්කගේ දරුවෝ බැලුවලු අයියාගේ දරුවෝ බැලුවලු මගේ ළමයි බලන්න ආවේ නෑලු. වෛර බඳිනවා.
අපේ හැමතුන්නේ මට හිතෙනවා මේ අම්මලා තාත්තලා අපිට ඔක කියන්නේ නැති එකද ප්‍රශ්නේ කියලා. අපිට කවදාකවත් කියලා නෑනේ මම ඔයා වෙනුවෙන් මම මේවා කරා. ඒකනේ අහන්න අපි හැමෝටම මොනවද මොනවද කරේ කරේ කියලා. මාතා යතා නියං ඒක පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මව්වරු කොහොමද දරුවෝ හදන්? ඇල්ලතර වීදුරුවක්වත් බලාගෙන නෙවෙයි. ඒයි. අම්මලා කොහොමද කිරි දෙන්නේ? තාත්තලා කොහොමද පෝෂණය කරන්නේ? දෙමව්පියෝ කොහොමද දරුවෝ පෝෂණය කරන්නේ, වර්ධනය කරන්නේ, ලොකු මහත් කරන්නේ? කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. අඩුම තරමේ දරුවන්ගෙන් ගුණයක්වත් අහන්න ඒ හිත්වලට ඕනකමක් නැහැ. එකම දේ තමයි අවශ්‍ය දේ. ලෙයින් මසින් ජාතක කරපු දරුවෝ උස්මහත් වෙනවා දකින්න එක තරම් අම්මට තාත්තට වෙන සතුටක් නැහැ. ඒ හින්දා වෛරය පිරිමහන එක නවත්තන්න ගෙදරි. වෛරය පිරිමහන එක නවත්තන්න සහෝදරයොන්ගේ අය වෛරයක් ඇති වෙන්නේ.